නිර්ලෝභතා වේශයෙන් වෛච්චක ලෝභය. සැප විඳීමේ ආශාව අධික තැනැත්තා කෙරෙහි ඒ ලෝභය නිර්ලෝභතාවේ හෙවත් අලෝභයේ වේශයෙන් පහළ වේ. එයට රැවටුණු තැනැත්තේ තමන්ගේ වස්තුව පමණට වියදම් කරමින් ජීවිකාව කරන්නා වූ අන්‍යයන්ට ලෝභී හුයැයි නින්ද කරමින් සපයන සියල්ලම වියදම් කොට කාබී ඒ වේලාවෙහි සැපවිඳ ධනය නොසැපයිය හැකි කාලය. ධනය නොලැබෙන කාලය පැමිණි කල්හි දුකට පත්වන්නේය. එබඳු අය බොහෝ සෙයින් මහලු කාලයේදී දුකට පත්වන්නා. පුණ්‍යකාමතා වේශයෙන් වංචක ලෝභය. නුදුටු ප්‍රදේශ දැකීම පිළිබඳ වූද නුදුටු වස්තූන් දැකීම පිළිබඳ වූද උත්සව දැකීම පිළිබඳ වූද බොහෝ ස්ත්‍රී පුරුෂයන් දැකීම පිළිබඳ වූද අලංකාර සැරසිලි දැකීම පිළිබඳ වූද ආශාව පුණ්‍යකාමතා වේශය ගන්නේය. එයට රැවටුන තැනැත්තේ සමීප විහාරයට ගමේ විහාරයට අවුරුදු ගණනකට වරක්වත් වන්දනාවට නොයතත් දුර පළාත්වල දුර රටවල වන්දනාවට බොහෝ වියදම් දරාගෙන යන්නේය. එයින් වනුයේ ඔහුගේ දර්ශන ලෝභය නිවී යෑමය. දර්ශන පිපාසාව සංසිඳීමය. ඒ සංසිඳීම ගැන හේ මහා පිනක් කර ගතිමී ප්‍රීතිවෙයි. තවද ඒ පුණ්‍යකාමතා වේශයෙන් පැමිණෙන සැපවිඳීමේ ලෝභයට රැවටුන තැනැත්තේ පින්කම් යමී පිරිත් කියවීමේ උත්සව බණ කියවීමේ උත්සව දක්නටද යන්නේය. සමහර විට බණ කියවීමේ පිරිත් කියවීමේ උත්සවද කරවයි. මෙකල වන්දනාවේ යන බොහෝ දෙනෙකුගේම පුණ්‍යකාමතාව උජ්ජන නොව ලෝභයම බව කිව යුතුය. බණ පින්කම් පිරිත් පින්කම් වලට යන බොහෝ ස්ත්‍රී පුරුෂයන් ගේ පුණ්‍යකාමතාවත් දර්ශන ලෝභයමය. සංවිපාකශීලතා වේශයෙන් වංචක ලෝභය. තමා ලත්තේ තමාම භුක්ති නොවිද අන්‍යයන් හා බෙදා වළඳන ස්වභාවය සංවිපාකශීලතාවයේ එය උතුම් ගුණයකි. සමහරුන් කෙරෙහි පිරිස් පිරිවරාගෙන කාබී ප්‍රතිවීමේ ආශාව සංවිභාගශීලතා වේශයෙන් පහළ වේ. එයින් වංචිත තැනැත්තේ එසේ නොකරන අන්‍යයන්ට මසුරෝය නින්ද කරමින් යහළුවන් පිරිවරාගෙන කාබී ඇවිද සෙල්ලම් කොට ධනය නැති කරගෙන අන්තිමේදී කිසි පිහිටක් නැති යහළුවන් නැති දිලින්දෙක් වන්නේය.